SC Education YouTube channel එකට පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ 13 වසර ධාරා විද්‍යුතය පාඩමේ එන පරිපථවල වෝල්ටීයතාවයන් සෙවීම සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් තමයි කතා කරන්න යන්නේ. මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ පහත පරිපථවල B හා C අතර විභව අන්තර සොයන්න කියලා. ඒ අනුව මේ ධාරා විද්‍යුතය කියන්නේ 13 වසරේ භෞතික විද්‍යා විෂය යටතේදී අපිට හමු වන පාඩමක්. ඉතින් මේ පාඩමේ මේ ප්‍රශ්න අපි අද කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මේ පාඩම කලින් කරලා දැන් ඒකේ ප්‍රශ්න ඒ යටතේ එන ප්‍රශ්න වලට පුහුණු වීමක් වශයෙන් පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපිට විභව බෙදනයක් දීලා මේ විභව බෙදනයේ BC අතර වෝල්ටීයතාවය විභව අන්තරය තමයි සොයන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු මෙතන විභව අන්තරය සොයන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ දේ තමයි මේ වගේ ගානකදී මේ පැත්තේ ඉඳන් මේ පැත්තට මෙහි ඉඳන් මේ පැත්තට සංප්‍රයුක්ත නැත්නම් අපි කියන්නේ සමක ප්‍රතිරෝධය සොයාගෙන යනවා. ඊට පස්සේ ඒ පැත්තට හොයාගෙන යන්නේ අපි RS කියන්නම් මම සමක ප්‍රතිරෝධය සොයාගෙන යනවා. ඊට පස්සේ එහෙම හොයාගෙන ගිහිල්ලා ඒ පැත්තේ ඉඳන් ආයෙ නැවත මේ පැත්තට එනකන් අපි හොයාගෙන එනවා V out. කියන්නේ මේ කොටසින් කොටසට කොච්චර විභවාන්තරයක් තියෙනවද? දැන් මෙතන ඉඳන් ගත්තොත් මෙන්න මේක අතර විභවාන්තරනේ හොයන්න තියෙන. ඒ වගේ විභවාන්තර ගන්න තියෙනවා. මේක සරලම ආකාරය අපිට ගණන් හදන්න පටන් ගන්න පුළුවන් මේ වර්ගයෙන්. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. එතකොට ඉස්සෙල්ලාම අපි RS නැත්තම් සමක ප්‍රතිරෝධය හොයාගන්න ඕනේ. හරි. අපිට දැන් පේනවා මේක තියෙන ප්‍රතිරෝධක දෙකයි. ඒ දෙකම සමාන්තරව නෙවෙයි සම්බන්ධ වෙලා තියෙන්නේ ශ්‍රේණිගතව. පේනවනේ ශ්‍රේණියකට මෙහෙම ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක සමාන්තරගතව කියලා හිතන්න එපා. මේ තියෙන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා. ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධය අපි හොයන්නේ RS සමානයි R1 ධන R2 ක්‍රමයට. එහෙනම් මෙතන අපිට RS හොයන්න පුළුවන් 70යි 10යි. 70යි 10යි එකතු කරන්න තියෙන්නේ. අපිට එනවා 80යි ඕම් කියලා. එතකොට මේ පද්ධතියේ සමක ප්‍රතිරෝධය 80යි ඕම්. ඊට පස්සේ අපි දැන් හොයන්න පුළුවන් අපිට මෙතන V out නැත්නම් BC අතර විභවාන්තරය. මම V out කියලා ලියන්නම්. මොකද මේ තියෙන්නේ V in. V out හොයන අපි සාමාන්‍යයෙන් අපි ඒ V හොයන්න විභවාන්තරය සොයන්න ඕන තැන තියෙන ප්‍රතිරෝධකයාගේ ඉහළින් දාන. මෙතන නම් 10. පල්ලෙහෙන් දානවා අපි මේ පද්ධතියේ ඒ කොටසට අපි හොයාගත්ත සමක ප්‍රතිරෝධය. 80යි. ඕම්. ගුණ කරන්න ඕනේ V in ගෙන්. ඒ කියන්නේ 16යි. ඕම්ට ඕම් කැපෙනවා. 10ට මේ 80 කැපිලා 8ක් ඉතුරු වෙනවා. 8ට 8 ඒවා 1යි 16ට 8 ඒවා 2යි. එහෙනම් අපිට එතන BC වල විභවාන්තරය ලැබෙනවා වෝල්ට් 2ක් කියලා. එතකොට මේ ගාන සරලයි විභව බෙදෙනින් අහන ගානක් නිසා අපි බලමු ඉස්සරහට එන්න දැන් මේකේ ප්‍රශ්න අපි සංකීර්ණ කරලා කතා කරනවා. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. හරි. දැන් අපි දෙවෙනි ගානට යමු. මේ ගානේ තියෙන විදිහට මේ තියෙන්නේ බාර ප්‍රතිරෝධයක් සහිත විභව බෙදනයක්. මේක චුට්ටයි සංකීර්ණ වෙලා තියෙන කලින් එකට වඩා. කලින් එකේ 2යි තිබ්බේ. දැන් මෙතන ප්‍රතිරෝධක 3ක් තියෙනවා. ඒත් ලේසියිනේ. දැන් මෙතන අපිට සමක ප්‍රතිරෝධය තමයි හොයා ගන්න ඕනේ කරලා තියෙන්නේ. එහෙනම් අපි RS හොයලා ඉමු. එකපාර අමාරු වෙනම් දෙපාරකට හරි කරලා බලන්න. දැන් මෙතන තියෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක්. සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක ප්‍රතිරෝධයයි ඒ දෙක එකතු වුණාට පස්සේ මෙතන හැදෙනවනේ තනි ප්‍රතිරෝධකය. ආන් ඒකේ අගේ මේ දෙකේම එකතුවට සමානයි. ඒ කියන්නේ එකතුවට සමානයි කියන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙකේ එන සමක ප්‍රතිරෝධය තමයි මෙතන තනියම ගත්තොත් එම P ප්‍රතිරෝධකයකට අගයට එන්නේ. ඒකයි මේකයි තියෙන්නේ. එතකොට ඒ සමක මේ දෙකේ සමක ප්‍රතිරෝධකයයි මේ ප්‍රතිරෝධකයයි අතර එකතුවෙන් අපිට ඒ දෙක සමාන්තරගත නැහැ. ඒක
ඒ දෙක ශ්‍රේණිගත වෙනවා. ඒතකොට එහෙනම් ශ්‍රේණිගතව නිකම් එකතු කරන්න තියෙන්නේ. අපි ඔක්කොම එකතු කරලා එකට හොයමු සමාන්තර ගත එකේ ශ්‍රේණිගත එකේ මේ තුනේම සමක ප්‍රතිරෝධය එකට හොයලා ගමු. එහෙනම් ඉස්සෙල්ලාම මේ සමාන්තර ගත දෙක එකතු ගන්න ඕනේ. අපි දන්නවා 60 ගුණ R1 ගුණ කිරීම R2 බෙදීම R1 දාන R2 ගෙන් තමයි සමාන්තර ගත දෙකක හොයන්නේ. එහෙනම් 60 වාරයක් 30 බෙදීම 60 ධන 30 60 ධන 30 මේ අපි හෙව්ව දැන් මෙතෙන්ට මේ දෙකේ එකතු වෙන සෑදෙන සමක ප්‍රතිරෝධකයේ අගය එව්වේ. එතකොට දැන් මෙතන අපි මේ දෙක වෙනුවට එකක් තියනවා කියලා හිතුවොත් එහෙම ඒකයි මේකයි සමාන්තර ගතයි. එහෙනම් මේ එන අගයට කෙලින්ම මේකේ අගය එකතු කරනවා. සමාන්තර ගත ඒවා හොයන්නේ RS සමානයි R1 ධන R2 කින්. එහෙනම් මේක R1 කියලා හිතුවොත් මෙතෙන්ට හොයාගත්තු සමක ප්‍රතිරෝධකයේ අගය මේ R2 වෙනවා. එයාත් 30යි. 30 එකතු කරනවා. දැන් අපි මේක සුළු කරමු. 60 වාරයක් 30 1800යි. 60යි 30යි 90යි. ධන 30යි. බිඳුවට බිඳුව කැපෙනවා. මෙහෙමයි මේ ධන ලකුණක් තියෙද්දි අපිට 9ට 9 ඒවා 1යි 180ට 9 ඒවා 20යි. එහෙනම් 20යි 30යි 50යි. අපිට RS එනවා මේ සම්පූර්ණ පද්ධතියෙම 50යි ඕම් කියලා. හරි. දැන් අපි හොයන්න ඕනේ මේ BC අතර එන V out එක. කියන්නේ මේ විභව අන්තරය. V out මං කිව්ව කලිනුත් මේක හොයන විදිහ උඩට දාන්නේ මේ ඉරෙන් උඩට මේ විභවාන්තරය හොයන්න ඕනේ තැන එතනම තියෙන ප්‍රතිරෝධකයේ අගය. එයාගේ අගය කීයද? 60යි. නෑ. අපි ගන්න ඕනේ මෙන්න මේ මුළු කොටසටම අපිට ආපු එක. මොකද BC කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ තියෙන මේ කොටසටම තියෙන විභවාන්තරයනේ මේ එන්නේ. මේක එකක් කියලා ගත්තොත් මෙතෙන්ටම මේ කොටසටමයි මෙතෙන්ටනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතෙන්ට මෙන්න විභවාන්තරය තමයි අපිට මේ හොයන්න තියෙන්නේ. එහෙනම් මෙතන 60 විතරක් කරන් හරියනවද? නැහැ. එහෙනම් මේ දෙකට අපි ගත්ත සමකයක් මෙතන. සමක ප්‍රතිරෝධය. එතන අපිට 20ක් ආවා. එහෙනම් ඒ 20 තමයි අපි මෙතන උඩින් දාන්න ඕනේ. පටලව ගන්න එපා. 60 නෙවෙයි දාන්න ඕනේ. මොකද මේක මෙතනට සම්බන්ධ වෙලා තියෙන. එහෙනම් මෙතෙන්ට අපි ගත්තේ මේ දෙකෙන් එකතුව සමක ප්‍රතිරෝධකයේ අගය. එහෙනම් ඒක තමයි මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ. එතන උඩ 20. යට මුළු පද්ධතියටම ආපු එක යටට 50. ගුණ කරන්න ඕනේ V in. ඒ කියන්නේ ඉස්සෙල්ලාම සපයලා තියෙන විභව අන්තරය 50යි. වෝල්ට්. 50ට 50 ඒවා එකයි. මේ 50ට 50 ඒවත් එකයි. ඕම්ට ඕම් කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ 20යි වෝල්ට්. දැක්කනේ අපි එක හොයාගත්තා. මෙතෙන්ට එතකොට BC අතර විභවාන්තරය කීයද? වෝල්ට් 20යි. හරිද? අපි යමු තුන්වෙනි ගානට. හරි. අපි දැන් යමු වෙලා ඉන්නේ අපේ තුන්වෙනි ගානට. ඔන්න මෙතනදී කලින් ඒව දෙකටම වඩා වෙනස්. හරි. අපි බලමු මේක පිළිවෙලට හදාන්න යන්නේ කොහොමද කියලා. මම ඔයාලට ක්‍රමයක් කියලා දුන්නා. මේ පැත්තට අපි හොයාගෙන යන්න ඕනේ ප්‍රතිරෝධකවල සමක ප්‍රතිරෝධකවල අගයන්. මේ පැත්තට හොයාගෙන එන්න ඕනේ විභව අන්තරවල අගයන්. මේ පැත්තට හොයාගෙන ගිහිලි ඉවර වෙලා මේ පැත්තට හොයාගෙන එනවා. හරි. එහෙනම් අපි යමු කොහොමද එක හදාන්න බලන්න. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ කොටස. දැන් මෙතන මේ බලන්න BC මෙන්න මේ 40යි ඕම් අතර විතරයි හොයන්න තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අපි මෙහෙම කරලෙමුකෝ. අපිට ඉස්සෙල්ලාම හොයන්න වෙන ප්‍රතිරෝධකයේ වෝල්ටීයතාවයන්ට අනුව අපි මෙතෙන්ට x කියලා දාගන්නවා මෙතෙන්ට y කියලා දාගන්නවා. මොකද අපි ඉස්සෙල්ලාම මෙන්න මේ කොටසට හොයාගෙන ඉන්න ඕනේ වෝල්ටීය මේ විභවාන්තරය BC මෙන්න මේ දෙක අතර හොයන්න කලින්ද අපි හොයන්න ඕනේ මෙන්න මේ දෙක අතරේ. ඒ වුණාට ඊට කලින් අපි මෙතන ඉඳන් මෙතෙන්ට මේ තියෙන එක මේ පැත්තේ ඉඳන් හොයාගෙන ඉද්දි මේ පැත්තේ ඉඳන් හොයාගෙන ඉද්දි මේ දෙක අතර ඉස්සෙල්ලාම හොයලා ඉන්න ඕනේ මේ දෙක අතර හොයන්න කලින්. ඒ නිසා ඉස්සෙල්ලාම මේ දෙක අතර හොයලා ඉන්න ඕනේ.
ඊටත් කලින් අපිට හොයන්න එකක් නෑ. එතකොට අපි වෝටියතාවයන් දෙකක් ගන්න ඕනේ. V out එකක් අරගෙන දෙවෙනියට තමයි V out දෙක BC අතර විභවාන්තරය ගන්න තියෙන්නේ. හරිද? ඒකත් එක්ක ඒ දැනුමත් එක්ක අපි යමු දැන් මේ ගාන කතා කරන්න. ඒ අනුව මතක තියාගන්න අපි මෙතන x සහ මෙතන y විදිහටත් ගන්නවා. හරි. ඔන්න මෙතන අපි ඉස්සලාම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට එනකම් RS හොයාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි දෙවෙනියට මේ මුළු කොටසටම RS හොයලා ගමු. ඔන්න මම ඉස්සරලාම කරන්නේ මෙතන RS එක හොයා ගන්නවා ඉස්සරලාම මේ කොටසට විතර. මේ පළවෙනි රවුම ඇතුළට අයිති වෙන ටිකේ සමක ප්‍රතිරෝධ හොයා ගන්නවා. බලන්න මෙතන මේ දෙක ශ්‍රේණිගතයි. එතකොට ශ්‍රේණිගතයි නම් 40යි 40යි මෙතන 80යි මෙතනත් 80යි. අපි දන්නවා අපිට මෙතන කෙලින්ම ගත්ත හැකි සමාන ප්‍රතිරෝධක දෙකක් මෙතන 80යි කියලා ගත්තොත් එහෙනම් මේ දෙකම වෙනුවට දැන් අපි මෙතන 80යි සමාන්තරගතව දෙකක් තිබ්බොත් එහෙම අපි ගන්න සමීකරණය වෙන්නේ මේ දෙකේ සමක ප්‍රතිරෝධය RS සමානයි R not බෙදීම n. ඒ කියන්නේ n ගණනකින් බෙදනවා දීලා තියෙන සමාන ගානට. එහෙනම් මෙතන සමාන්තරගතව දෙකක් තියෙනවා 80 අපි දෙකෙන් බෙදනවා. එතකොට අපිට උන RS1 ලැබෙනවා 40යි ඕම් කියලා. එහෙනම් මෙතනින් අපි දැන් ලියාගෙන තියාගන්න ඕනේ මේ කොටසටම අපිට ආවේ 40යි ඕම් කියලා. ඊට පස්සේ දෙවෙනියට අපි ඊළඟ එළියෙන් තියෙන රවුමේ හොයන්න ඕනේ ඒ කොටසටම අයිති වෙන සමක ප්‍රතිරෝධකයාගේ. එතකොට දැන් මෙතන අපි දන්නවා මෙතෙන්ට එනකන් 40යි. මේ කොටසම දැන් මෙතන තියෙනවා කියලා තමයි අපි හිතන්න ඕනේ. මේ කොටසේ තමයි දැන් මේක මේ 40ම තියෙන. එහෙනම් ඒ 40යි මේ 40යි ශ්‍රේණිගතයි. එහෙනම් අපි දැන් මේ පිටත කොටසේ හොයමු සමක ප්‍රතිරෝධකයේ අගය. එහෙනම් RS2 කියලා ගමු අපි ඒක සමානයි 40යි මෙතෙන්ට ආවේ 40යි ශ්‍රේණිගතව තියෙන්නේ. එහෙනම් මේ දෙකේ අගය 40 එකතු කරපුවම 80යි ඕම්. මෙතනින් අපි ලියාගෙන තියාගමු මේ තියෙන්නේ 80 කියලා. හරි. දැන් අපි මේ පැත්තට හොයාගෙන ගියා. මෙහි ඉඳන් මෙහාට හොයන්න ගියා RS. ඒ කියන්නේ සමක ප්‍රතිරෝධය. මේ පැත්තට දැන් අපි හොයාගෙන එමු විභව අන්තරයන්. තුන්වෙනි පියවර. ඉස්සල්ලාම මෙන්න මේ දෙක අතර විභව අන්තරය හොයන්න ඕනේ. මම අර කලින් කිව්වේ මෙහෙට දික් කරලා පෙන්නලා. එහෙනම් මේ දෙක අතර හොයලා ඉන්න ඕනේ. x සහ y අතර විභව අන්තරය හොයන්න ඕනේ. x හා y අතර x සහ y අතර විභවන් v out හොයාගෙන ඉමු. මම v out කියලා මෙතන දාලා ලියන්නම්. එතන v ගන්න මම කිව්වා ඒ දෙක අතර තියෙන ප්‍රතිරෝධකයේ යගේ තමයි උඩින් දාන්නේ. එහෙනම් මෙතන 40යි. මේ දෙකේම එකතුවනේ මෙතන තියෙන්නේ. උඩ 40යි. යටට දාන්න ඕනේ මුළු පද්ධතියට මෙතන ආපු ප්‍රතිරෝධයගේ 80යි. මේ බලන්න අපි මේ හොයපු දෙක තමයි මෙතන මේ අපි ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපි v in ගෙන් ගුණ කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ ඉස්සෙල්ලාම සපයන ප්‍රධාන විභවාන්තරය 24යි. ඕම් ටෝම් කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. 2ට 2 ඒවා 1යි 24ට 2 ඒවා 12යි. එහෙනම් අපිට පළවෙනි v1 එනවා විභවාන්තරය එනවා x සහ y අතර 12යි වෝල්ට් කියලා.
හරි. අපි දැන් යමු මේකේ හතරවෙනි පියවරට. BC අතර විභවාන්තරය තමයි දැන් හොයන්න යන්නේ V out 2. BC අතර. BC අතර. මේක තමයි අපිට අවසානට හොයන්න තියෙන එක දැන්. මං කිව්වා කලින්ම විභවාන්තරය හොයන්න ඕනේ තැන තියෙන ප්‍රතිරෝධකයගේ තමයි මේ ඊටෙන් ඉහළට දාන්නේ. එයා 40යි ඕම්. ඊට පස්සේ එතන දැන් අපි දන්නවා අපි මෙතන ඉඳන් මෙතෙන්ට මෙන්න මේ සම්පූර්ණ කොටසට මම මේක වෙන පාටකින් දක්වන්නම්. මෙතන ඉඳන් මෙන්න මේ කොටසට xy අතරනේ හෙව්වේ. එතන විභවාන්තරය අපිට සම්පූර්ණයෙන්ම ආව 12ක් කියලා. මේ අපි 12 කියලා හෙව්වේ ඒක. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට කියලා අපිට ගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන්ටමනේ මෙතන ඉඳන් මෙතෙන්ටත් තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන මේ මුළු විභවාන්තරය මෙතෙන්ට එනකන් තියෙන 12යි. අපි හොයන්න ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක. v කියලා. හරි. එහෙනම් අපි මෙතන යටට දාන්න ඕනේ දෙකේ සමග ප්‍රතිරෝධය විදිහට මේ දෙකේ එකතුව. 40යි 40යි එකතුව. ඒ දෙක තියෙන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා. ඒ නිසා 40යි 40යි 80යි කියලා අපිට මෙතෙන්ට දාන්න පුළුවන්. එතකොට එතෙන්ට v in වෙන්නේ මෙතනින් අපි පළවෙනි පාට v out කියලා හිතුවක. මොකද මෙතනින් අප හිතලා මෙතෙන්ට ගත්තොත් තමයි මෙතන v in මෙතන v out වෙන්නේ. මෙතන හිතුවොත් එහෙම මෙතෙන්ට අප එක v in වෙලා එතකොට මෙතන තියෙන එක මෙතෙන්ට අප එක v in වෙලා මෙතනින් යන එක v out වෙනවා. ඒ නිසා මෙතනදී v in එක බවට v in එක බවට පත් වෙන මෙතන v out කියලා අපි පළවෙනි පාර හොයාගත්ත එක. එතකොට එයා 12යි වෝල්ට්. 40ට 40 ඒවා 1යි 80ට 40 ඒවා 2යි. 2ට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි. ඔන්න අපිට අවසාන විභව අන්තරය ලැබෙනවා BC අතර 6ක් වෝල්ට් කියලා. අපි යමු 4 වෙනි ගානට. හරි. අපේ 4 වෙනි ගාන තමයි මේ දෙන්නේ. අපි බලමු මේකත් හොයන්න. මේක නම් ලේසි ඇත්තටම. ඔන්න ආයෙ පාරක් ලේසි එකක් දුන්නා අර 2යි 3යි හදුවට පස්සේ. එච්චර පියවර නෑ මේකෙත්. කෙලිම v out හෙව්ව හැකි. මෙතන RS හොයාගෙන ඉමුකෝ ඕනනම් අපි. RS හොයාගෙන ඉමු. RS කියන්නේ දැන් මේ තුන් දෙනාම කොහොමද සම්බන්ධ වෙලා දෙන්නේ? මේ ඔක්කොම ශ්‍රේණිගතයි. සමාන්තරගත මුකුත් සම්බන්ධ වෙලා නැහැනේ. මොකද මේකයි විතරක් වෙන වෙලා නැහැනේ මෙතන මුකුත් නැතුව. මේකත් එක්කම තියෙන. ඒතර මෙහෙම තමයි යන්නේ. චක්‍රීය මේ විදිහට තමයි ධාරාව ගලාගෙන යන්නේ. එහෙනම් මේ ටික සමාන්තරගතව නෙවෙයි ඔක්කොම තියෙන ශ්‍රේණිගතව කියලා තමයි ගන්න තියෙන්නේ. එහෙනම් බලන්න RS අපිට හෙව්ව හැකි මෙහෙම්මම 80යි 120 අපි දන්නවා සමාන්තරගත නොවන ඒ වගේ කියන්නේ ශ්‍රේණිගත ඒ වගේ සමක ප්‍රතිරෝධය හොයන්නේ RS සමානයි R1 දන R2 දන R3 විදිහට. එහෙනම් මෙතන RS යන පුළුවන් 80යි 120යි 200යි 250යි 250යි කියලා. එතන සමක ප්‍රතිරෝධය 250යි. ඊට පස්සේ අපි යනවා එතනින් v out හොයන්න. ඒ කියන්නේ BC අතර විභවාන්තරය හොයන්න. එතකොට අපි දන්නා BC හන්නේ එහෙනම් BC හොයන තැන ඒ දෙක අතර තියෙන ප්‍රතිරෝධකයගේ තමයි අපි උඩින් දාන්නේ. 120යි. පල්ලෙහායින් දාන අපි හොයාගත්ත සමක ප්‍රතිරෝධය. ඒ කොටසට මාප එක 250යි. v in කියලා ගන්න අපි මේ දීලා තියෙන පළවෙනියටම දීලා තියෙන විභව අන්තරය එයා 50 වෝල්ට්. මේ ඕම්ට මේ ඕම් කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුවත් කැපෙනවා. එතකොට බලන්න 50ට 25 ඒවා නෑ 25ට 25 ඒවා එකක් කියලා නම් 50ට 25 ඒවා දෙකක් කියලා ගමු. එහෙනම් දෙවරක් 12 කීයද? 24යි. එහෙනම් ඔන්න අපිට එතන වෝල්ට් වලින් ලැබෙන විභවාන්තරය 24යි. ඒක ලේසිම පියවර දෙකයි. මේකත් හිතෙන් හදාගත්තා නම් ටක් ගාලා මේක එකතුව 250යි. උඩට 120 යටට 250 ගුණ කිරීම 50 කියලා අරන් 250ට 50 ඒවම 5ක් කියලා අරන් 125න් බෙදලා ගන්න පුළුවන්. හරිනේ.
අපි යමු ඊළඟ ගානට. හරි. අපි පස්වෙනි ප්‍රශ්නයට යමු. ඔන්න මේක ටිකක් වෙනස්. එතකොට මං කිව්වා වගේ ඉස්සෙල්ලා මේ පැත්තට අපි RS හොයාගෙන යනවා. මේ පැත්තට V out හොයාගෙන යනවා. RS හොයන එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. දෙවෙනියට V out හොයාගෙන එක කරන්නේ. මේ පැත්තේ දැන් මෙහාට RS හොයාගෙන ආවිලා මේ පැත්තේ දැන් මේ පැත්තට V out හොයාගෙන එනවා. හරි. අපි දැන් යමු මේ ගාන හදන්න. BC අතර හොයන්න ඕනේ විභව අන්තරය. හරි. ඊට කලින් මෙහෙම හිතන්න. ඉස්සර වෙලාම මේ 20යි මේ 20යි සම්බන්ධ වෙලා තියෙන විදිය බලන්නකො මේ තුන සම්බන්ධ වෙලා තියෙන විදිය. ඊට පස්සේ මේක සම්බන්ධ වෙලා තියෙන විදිහ. හරි. දැන් බලන්න ඉස්සර වෙලාම මේ දෙක ශ්‍රේණිගතයි. ඒ දෙක ශ්‍රේණිගතයි කියලා අරගෙන ඒ දෙකේ සංප්‍රයුක්තය මෙන්න මෙයාට සමාන්තරයි කියලා ගන්නවා. ඒ දෙන්නගෙන සංප්‍රයුක්තය මෙයාට සමාන්තරයි කියලා ගන්නවා. ඊට පස්සේ ඒ දෙකේ ඒ ටිකේ සංප්‍රයුක්තය අරගෙන එයා මෙයාට ශ්‍රේණිගතයි කියලා ඊට පස්සේ මේ සම්පූර්ණ එකෙම හෙව්ව හැකි සමග ප්‍රතිරෝධය ශ්‍රේණිගත විදිහට අරගෙන. හරි. අපි දැන් මේ ගාන ඉස්සරම RS හොයන්න try එක දීලා බලමුකෝ. RS එක හොයනවා නම් අපි ඉස්සරලා මේ කියන්නේ ඔන්න බලන්න ඉස්සරලාම RS එක හොයන්න ඕනේ මෙන්න මේ දෙන්නට. මේ දෙන්න ශ්‍රේණිගතයි. එහෙනම් 20යි 20යි 40යි. ඊට පස්සේ බලන්න මේ 40යි මේ 20යි කොහොමද තියෙන්නේ? සමාන්තරගතව. ඒ නිසා මේ 40 සමාන්තරගතව නම් තියෙන්නේ RS සමාන වෙන්නේ 40 වාරයක් 20 බිංදු දෙක අපිට මේ දාලා ඉවර වෙලා 4 වරක් 2 කියලා අරන් 8 දාන්න පුළුවන්. ඒ අනුව 40 වාරයක් 20 800යි බෙදෙනවා 40 ධන 20 60යි. බිංදුවට බිංදුව කැපෙනවා 6ට 2ව 3යි 80ට 2ව 40යි. මේක බෙදන්න යන්න එපා. මේ භාගයක් විදිහටම ලබාගෙන තියාගෙන තියන්න. 40 බෙදීම 3යි. ඒ දෙකේ. එහෙනම් මෙතෙන්ට අපි දානවා 40 බෙදීම 3යි. ඊට පස්සේ දැන් අපි මේ මුළු කොටසම බලමු. දැන් මේ 40 මෙතන තියෙන්නේ කියලා හිතන්න. එතකොට ඒ 40යි මේ 20යි ශ්‍රේණිගතයි. එහෙනම් මේ මුළු කොටසෙම දැන් අපි හොයන්න යන්නේ සමක ප්‍රතිරෝධය 40 බෙදීම 3 මම එයා RS බෙදීම 2 කියලා ගන්නම්කෝ. ඇත්තට මෙයා 3 අපි මෙතන එක ඉතින් එකතු කරන්න තරක් ගාලා හෙව්වානේ. මෙහෙ බලන්න 40 බෙදීම 3 ධන 20. මොකද මෙයාලා ශ්‍රේණිගතයිනේ. නිකම්ම එකතු කර හැකියි. එතකොට බලන්න අපි මේ 20ත් 3ෙන් ගුණ කරලා 3ෙන් බෙදනවා. ඒ කළා දැන් 3ට 3 තියෙනවා යටට 3 දානවා. 20 3ෙන් ගුණ කරපුවම 60යි. 20 3ෙන් ගුණ කරපුවම 60යි. 60යි 40යි 100යි. අපිට එන්නේ 100 බෙදීම 3යි ඕම් කියලා. හරි ඒකත් අපි හැමම ලියලා තියාගන්නවා. 100 බෙදීම 3යි ඕම්. හරි. අපි දැන් ප්‍රතිරෝධක වලගයන් ටික හොයාගෙන තියාගත්තා. දැන් අපි එක දිගට විභවාන්තරයන් සොයාගෙන එමු. ඔම් බලන්න. දැන් මෙහෙට හොයාගෙන එන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ දෙක අතර විභවාන්තරයන් සොයන්න ඕනේ. එතන V1 කියලා මම ගන්නවා. ඔන්න V out එක හොයනවා අපි. ඒ අනුව එතන මෙතන දැන් තියෙන්නේ මේ ඔක්කොගම එකතුව. 40 බෙදීම 3 තමයි ඉහළ තියෙන්නේ. 40 බෙදීම 3යි ඕම්. බෙදීම සංප්‍රයුක්තය 100 බෙදීම 3යි. ඕම්. ගුණ කරන්න තියෙන කීයෙන්ද? ඒ වෙලාව V in 80යි. 80යි V. ඕම්ට ඕම් කැපෙනවා. මේ බෙදීම 3ට මේ බෙදීම 3 කැපෙනවා.
40 බෙදීම 100 ඊට වඩා ලේසි අපිට මේ 80 බිඳුවට බිඳුවයි මෙතන බිඳුවට මේ බිඳුව 4 වාරයක් 8 32යි. හරි පළවෙනි V out එක 32යි. දෙවෙනි V out එක කියන්නේ BC අතර දැන් අපි හොයන්නේ මෙන්න මේ අතර. එතන අපිට මේ ටිකේ හොයන්න පුළුවන් BC අතර V හොයන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒ අනුව V2 හොයද්දී ඉහළට දාන්න ඕනේ. ඒ විභවාන්තර හොයන්න ඕනේ තැන තියෙන ප්‍රතිරෝධකයගේ 20යි. ඊට පස්සේ ඒ කොටස අයිති වෙන ඒ පද්ධතියේ ඒ කොටසේ සමග ප්‍රතිරෝධය අපි මෙතෙන්ට එනකන් හෙව්වේ. එහෙනම් එතන ඉඳන් මේ කොටස විතරක්. එතන ඉඳන් මේ කොටස විතරක් අපි හෙව්වා කීයද? 40යි කියලා. මේ 40යි කියලා මේ කොටස් දෙකේ හෙව්වා. එහෙනම් එතන යටට අපි 40 දානවා. ඊට පස්සේ ඒක ಗುಣ කරනවා කීයද? මෙතන V out කියලා හොයපු එක මෙතනදී V in වෙනවා. එහෙනම් මෙතන 32. V 20ට 20 ඒවා 1යි 4ට 20 ඒවා 2යි. 32 බෙදනවා 2කින් 16යි. හරිද? ඔන්න මෙයා 16යි කියලා ලැබෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි මේ තමයි අපි අද දවසේ හදන අවසාන ගාන මේ පාඩම යටතේදී මේ බලන්න විභව බෙදෙන ගොඩක් එකතු වෙලා වගේ තමයි තියෙන්නේ බලන්න මේ කොටස් බෙදිලා 6 වෙනි ගාන අවසාන ගාන ටිකක් අමාරු විදිහට තියෙන්නේ අපි බලමු මේක ලේසියෙන් හදන විදිහ හරි අපි ඉස්සෙල්ලම මං කිව්වා වගේ බය වෙන්න නැතුව මෙහෙට RS හොයාගෙන යනවා මේ පැත්තට V out හොයාගෙන එනවා ක්‍රමිකව හරිනේ ඊට පස්සේ ඔන්න දැන් අපි පටන් ගන්නවා මෙතන 30යි මෙතන 30යි සම්බන්ධ වෙලා තියෙන්නේ ශ්‍රේණිගතව එහෙනම් අපිට ලියුව හැකි මේ දෙකම වෙනුවට ඒ දෙක එකතුව ඒ දෙන්න ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන එහෙනම් 30යි 60යි කියලා අපිට ලියුව හැකි ඒ වෙනුවට මෙතන 60යි ඕම් 60 කියලා ලියුව හැකි ඊට පස්සේ ඒ 60යි මේකයි මේ 30යි ඒ 60යි මේ 30යි කොහොමද තියෙන්නේ සමාන්තරගතව එහෙනම් එක යට RS සමානයි එක යට 60 ධන එක යට 30 මේ ක්‍රමය ලේසිම ක්‍රමය තමයි මම අර කලින් ආරට කියලා දුන්නේ R එක වතාවක් R2 බෙදීම R1 ධන R2කින් ගන්න කියලා මේ ක්‍රමයටත් හදලා බලන්න මේ ක්‍රමය තමයි අර තියෙන්නේ 60යි 30යි ඉතින් පොදු විදිහට 60 අරගෙන මෙතන 1 දාන 2 අරන් මෙතන 3 යට 60 මේක යට RS නේ ඒක දෙපැත්ත මාරු කරලා RS ගත්තාම 60 උඩට එනවා 3 යටට එනවා 3ට 3 ඒවා 1 60ට 3 ඒවා 20යි 20 උඩට එනවා එහෙනම් RS සමාන එතෙන්ට 20 කියලා එනවා 20යි ඕම් කියලා එනවා 20යි කියලා එනවා එතකොට ඒ 20 අපි ලියා ගන්න ඕනේ මෙන්න මේ දෙක තියෙන තැන දැන් මෙතන 20යි ඕම් තමයි තියෙන්නේ හරි ඒකත් හෙව්වා මේ ක්‍රමයෙන් මේ වගේ අතර තියෙන ඉස්සලාම සමග ප්‍රතිරෝධ අගයන් හොයාගෙන යන්න ඕනේ ඊට පස්සේ දැන් මෙතන 20යි මේ 20යි කොහොමද තියෙන්නේ ශ්‍රේණිගතව එහෙනම් 20යි 40යි මේ දෙකේ එන සමක ප්‍රතිරෝධය 40යි එහෙනම් 40යි මේ 40යි තියෙන්නේ කොහොමද සමාන්තරගතව නම් එකම අගයෙන් තියෙන සමාන්තරගත දෙකක හොයන්නේ RS සමානයි R1 බෙදීම n කියලා RS සමානයි R බෙදීම n එහෙනම් අපිට මෙතන ආව 40 තමයි තියෙන්නේ දෙකේම අගය. ඒ වගේ දෙකක් තියෙනවා සමාන්තරගතව. එහෙනම් එනවා ඒ දෙන්නගෙම සමක ප්‍රතිරෝධය 20යි. ඒ 20 මම දානවා මෙතෙන්ට. 20යි.
ඒකල අපිට තව තියෙන හොයන්න ඒ 20යි මේ 20යි ශ්‍රේණිගතයි. එහෙනම් 20යි 20යි 40යි. ඔන්න මුළු පද්ධතියේම 40යි ප්‍රතිරෝධය දැන් අපිට ආවේ. දැන් එහෙම හොයාගෙන අපි ගියානේ. දැන් අපි හොයාගෙන යන්න ඕනේ මේ පැත්තට එනකම් විභවාන්තර. අපි ඉස්සෙල්ලාම හොයන්න ඕනේ. දැන් මෙතන නම් හොයන්න ඕනේ නෑ. එතෙන්ට 20වනේ. මෙතන ඉඳන් මෙතෙන්ට කියලා ගත්තොත් එහෙම මේ 12ම තමයි. මෙතනයි මෙතන අතර විභවාන්තරය 12යි. අපි හොයන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේ දෙක අතර. මේ දෙක අතර මේ කොටසේ විභවාන්තරය. ඒක හොයලාම මම ඒක v1 කියලා ගන්නවා. ගුණ කරන්න තියෙන v1 එක 12න්. කොහොමද ඔම්ටෝම් කැපිලා යනවා ඒ නිසා උලක් නැහැ. දැන් මෙතෙන්ට අපි හොයන්න තියෙන්නේ මේකයි අතර. එහෙනම් මේ දෙක අතර තියෙන ප්‍රතිරෝධය කීයද? මේ ඔක්කොගෙම මේ 40 විතර ලියන්න බෑ. අපි මෙතනින් හොයපු සමක ප්‍රතිරෝධය මේ කොටසින්ම මෙතෙන්ට ආවේ 20. now උඩට දානවා 20. පද්ධතියටම ආවා 40ක් මේ කොටසරම හෙව්වට පස්සේ. 20ට 20 ඒවා 1යි 40ට 20 ඒවා 2යි. දෙකට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි. එහෙනම් අපිට එයා එනවා 6යි වෝල්ට් කියලා විභව අන්තරය. හරි. දැන් අපි v2 හොයන්න යමු. මේ බලන්න අපි මෙතන හෙව්වා දැන්. දැන් හොයන්න තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. ඒ v හොයද්දිත් එහෙම තමයි ඉහළට දාන්නේ ඒ දෙක අතර තියෙන ප්‍රතිරෝධකයගේ. ඒ කියන්නේ මේ ටිකේම සමග ප්‍රතිරෝධයගේ ආව මෙතෙන්ට අපිට 20ක්. ඒ 20 මෙතෙන්ට දානවා. පරිලව ගන්න එපා එක ළඟ ලියලා 20 ඊට පස්සේ ඒ කොටසට ආවේ කීයක්ද? ඒත් 20යි. නෑ ඒ කොටසටම අපිට ආවේ 40යි. මේක අතර තියෙන්නේ 20 මේ දෙකත් එක්ක ඒ කොටසටම ආවේ අපිට 40. ඒතර 40 මෙතෙන්ට දානවා. ලියද්දි පැටලෙන විදිහට ලියන්න එපා. හොයාගන්න පුළුවන් විදිහට ලියන්න. මෙතන v in කියලා v out කියලා ගත්ත එක තමයි මෙතන v in ට ගන්න. ඒතර එයා 6යි. ඔම්ටෝම් කැපෙනා 20ට 20 ඒවා 1යි 4ට 20 ඒවා 2යි 6ට 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. එහෙනම් එයා 3යි වෝල්ට් කියලා එනවා. ඊළඟට v3 ඔන්න අවසානටම BC අතර තියෙන විභවාන්තරය හොයන්න තමයි දැන් යන්නේ. ඔන්න අවසාන ගානේ අවසාන පියවරට අපි අවිල්ලා තියෙන්නේ. ඔන්න එතනත් මේ බෙදීමේ ඉරය උඩට දාන්නේ අපි වෝල්ටිය තව හොයන්න ඕන තැන තියෙන අතර තියෙන ප්‍රතිරෝධකයේ අගය 30යි. ඔන්න එයා නම් බය නැතුව අපිට කෙලින්ම 30 දැම්ම හැකි. මොකද එතන සමග ප්‍රතිරෝධකයේ අගයක් දාලා නැහැනේ. ඊට පස්සේ ආයේ එතන මෙතන අතර 30යි 60 තමයි පල්ලෙහාට දාන්නේ. ඒ කොටසේ පද්ධති කෑල්ලේ සමග ප්‍රතිරෝධ 30යි 60යි. ඊට පස්සේ එතන v in කියලා ගන්න ඕනේ. මෙතන v out කියලා හොයපු 3. බලන්න 30ට 30 ඒවා 1යි ඕම්ටෝම් කැපෙනා 60ට 30 ඒවා 2යි 2ට 2 ඒවා 1යි 3ට 2 ඒවා 1.5යි. එහෙනම් අපිට උත්තරේ ලැබෙන අවසාන වශයෙන් ඔන්න ඉතින් දශම ගාණක් හම්බුනේ 1.5 වෝල්ට් කියලා තමයි ඒක අපිට හම්බෙන්නේ.